මානව කණේ ව්‍යුහය ගැන තමයි කතා කරන්න යන්නේ. මානව කණේ ව්‍යුහය ගැන රචනාවක් ආවොත් අපි ඒ රචනාවත් එක්ක ඒ කොටස් වලින් කරන කාර්ය කවලම් කරලා ලියන්න යන්නේ. එතකොට නිකන් කාලය අපතෑමක් වෙන්නේ. දැන් කණේ ව්‍යුහය ඇහුවාම කණේ ව්‍යුහය විතරයි අපි ලියන්න ඕනේ. එතකොට මේ එක එකක් මගින් වෙන්නේ මොකද්ද කියන එක ලියන්නේ මානව කණේ කෘත්‍ය ඇහුවොත්. එතකොට වලින් කෙලින්ම ප්‍රශ්නය ඇහුවොත් මානව කණේ ව්‍යුහය හා කෘත්‍ය විස්තර කරන්න කියලා. එතකොට දෙකම එක දිගට ලියාගෙන යන්න වෙනවා. හරි. මුලින් බලන්න මෙතන තියෙනවා දැන් මේ මම ඇදලා තියෙන්නේ මානව කණක්. මානව කණේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මොනවාද? දැන් මෙතනින් අපි ගත්තොත් එහෙම මෙන්න මේකට අපි කියනවා කර්ණපට හා පටලය කියලා. හරි මුලින් කොටස් ටික නම් කරගමු. මේ තියෙන්නේ කන් පෙත්ත. මෙන්න මේ කොටසට අපි කියනවා බාහිර ශ්‍රවණ නාලය. මේ කන් පෙත්ත ගාව ඉඳන් කර්ණපට හා පටලය ගාවට තියෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ චූටි අස්ථි තුනක්. මේවා චූටි හින්දා අපි මේවට කියන්නේ අස්තිකා කියලා. මේක අස්තියක් තුල පිහිටි අස්තියක්නේ. හේතුව දැන් මේ තියෙන්නේ අපේ ওই ශංකක අස්තිය. ශංකක අස්තිය තුල තමයි මේ කන කියන ව්‍යුහය පිහිටලා තියෙන්නේ. එතකොට කන් පෙත්ත තියෙන්නේ බාහිරව. ඊටු කොටස් ටික ශංකක අස්තිය තුල තමයි පිහිටලා තියෙන්නේ. දැන් අපි මේ අස්තිකා වලට නම් තියනවා මේක තමයි මුද්ගරිකාව, මේක නිගාතිය, මේක දරණකය. ඒ වගේම ඔයාලට පේනවා මෙතන විවරයක් තියෙනවා. ඒ වගේම විවරයක් මෙන්න මෙතනක් තියෙනවා. ඒක මේ අස්තියෙන් ආවරණය වෙලා තියෙන්නේ. මේ විවර වලට අපි කියනවා ගවාක්ෂ කියලා. මේ උඩ තියෙන එකට අපි කියනවා අණ්ඩාකාර ගවාක්ෂය කියලා. මේ යට තියෙන එකට අපි කියනවා ගෝලාකාර ගවාක්ෂය කියලා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මෙන්න මේ නිකන් ස්ප්‍රින් එකක් වගේ ව්‍යුහයක්. මේක දඟර විච් එකක්. මේකට අපි කියනවා කර්ණ ශංකය කියලා. මෙන්න මේකේ මේ ඔයාලට පේන උඩට ගිහින් තියෙනවා නාල තුනක්. මේවට අපි කියනවා අර්ධ චක්‍රාකාර නාල කියලා. ඒ වගේම තමයි මෙන්න මේ මෙතන තියෙන නිකන් ටිකක් අර ප්‍රසාරණය වෙලා වගේ තියෙන මේ ව්‍යුහයට අපි කියනවා අලින්දය කියලා. ඉතින් මේ තියෙන කණේ කොටස් ටික ආයෙත් බලන්න. කන් පෙත්ත, බාහිර ශ්‍රවණ නාලය, කර්ණපට හා පටලය, මුද්ගරිකාව, නිගාතිය, දරණකය, දරණකයට යටින් අණ්ඩාකාර ගවාක්ෂය, මෙතන තියෙන ගෝලාකාර ගවාක්ෂය, කර්ණ ශංකය, අලින්දය, අර්ධ චක්‍රාකාර නාල තුන සහ දෘෂ්ටික ස්නායු. දැන් බලන්න අපි කන ප්‍රධාන කොටස් තුනකට බෙදනවා. ඒ තමයි බාහිර කණයි, මැද කණයි, ඇතුළු කණයි කියලා. මෙන්න මේ කර්ණපට හා පටලයෙන් මේ පැත්තේ තියෙන මෙන්න මේ බාහිර කම්පෙත්තයි, බාහිර කම්පෙත්ත නෙමේ කන්පෙත්තයි, බාහිර ශ්‍රවණ නාලයයි දෙකම අයිති වෙන්නේ ওই බාහිර කන කියන කොටසට. ඒ වගේම තමයි මෙන්න මේ කර්ණපට හා පටලය, මුද්ගරිකාව, නිගාතිය, දරණකය සහ මෙන්න මේ විවරත් එක්ක තියෙන මෙන්න මේ කොටසට අපි කියනවා මැද කන කියලා. එතනින් එහාට ගියාම කර්ණ ශංකයයි, අලින්දයයි, මෙන්න මේ අර්ධ චක්‍රාකාර නාල තුනයි තියෙන කොටසට අපි කියනවා මේ ඇතුළු කන කියලා. එතකොට ඔය තමයි කණේ ප්‍රධාන කොටස් තුන. අපි කතා කරලෙමු බාහිර කන ගැන. බාහිර කනට උඩ අයිති වෙන කොටස් දෙක මොනවාද? කම්පෙත්තයි බාහිර ශ්‍රවණ නාලය. මේ බාහිර ශ්‍රවණ නාලය ගත්තාම බාහිර ශ්‍රවණ නාලයේ හැඩය අපි කියනවා S හැඩති කියලා. ඔයාලා නිකන් අදිද්දි මෙහෙම මතක තියාගන්න. ඔන්න ඔය වගේ S හැඩයක් තමයි මේකේ තියෙන්නේ. හරිද? ඒ වගේම ඔයාලට පේනවා ඉතින් S හැඩයක් කරන අනිවාර්යයෙන් මේක වක්‍ර වෙලා තියෙන්න ඕනනේ. සම්පූර්ණයෙන් වක්‍ර වුණොත් එන්නේ O අකුරක්. ඒතකොට සම්පූර්ණයෙන් වක්‍ර වෙලා නැහැ. මේක වක්‍ර වෙලා තියෙන පොඩි ප්‍රමාණයක්. ඒකින්ද අපි කියනවා බාහිර ශ්‍රවණ නාලය මදක් වක්‍ර වුණ S හැඩයෙන් යුක්ත නාලයක් කියලා. ඒ වගේම මේකේ කෙලවර වෙන්නේ කර්ණපට හා පටලය ගාවි. ඒ වගේම ඔයාලට පේනවා දැන් මේකේ මේ සම කියන්නේ බාහිර ශ්‍රවණ නාලයේ තියෙන සමේ තියෙනවා රෝම. මේවා පක්ෂම නෙමෙයි. අපේ කන ඇතුලේ තියෙන රෝම ඒව පිටතට පේනවා හොඳට. පක්ෂම කියන්නේ අන්වීක්ෂය නාලිකා. ඒතකොට දැන් කන ඇතුලේ අන්වීක්ෂය නාලිකා තියෙනවා කියලා මට මෙහෙම අඳින්න බෑනේ. ඒකෙන් මම ඇඳලා තියෙන්නේ රෝම. එහෙනම් මතක තියාගන්න රෝම සහිත සමෙන් තමයි මෙන්න මේ බාහිර ශ්‍රවණ නාලය ආස්තරණය වෙලා තියෙන්නේ. එතකොට ඔන්න ඒක ගැන අපි කතා කරා. ඒ වගේම තව දෙයක් මතක් කරගන්න අපේ කනේ නිතරම තියෙන විශේෂ දෙයක් තියෙනවා. ඒක තියෙන අපේ කනේ විතරයි. ඒ තමයි කලාඳුරු.
කලාන්දුරු කියන්නේ දහඩිය වගේ දෙයක් තමයි. දැන් අපේ ඇඟේ දාඩිය නිපදවන ග්‍රන්ථි තමයි අපේ ශ්වේද ග්‍රන්ථි කියලා කියන්නේ. එතකොට අපේ ඇඟේ තියෙන අනිත් ශ්වේද ග්‍රන්ථි වලින් අපිට මේ කලාන්දුරු වෙන්නේ නැහනේ. ඒ වගේ ඉන්නේ දාඩිය. ඒ කියන්නේ අරවා කලාන්දුරු වෙන්නම විශේෂණය වෙච්ච මේ ස්වේද ග්‍රන්ථි. ඒ හින්දා අපි ඒවට කියනවා විකරණය වූ ස්වේද ග්‍රන්ථි කියලා. මතක තියාගන්න කෙනෙක් කරන කෘත්‍යයක් යම් තැනක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා නම් ඒ අවස්ථාවේදී අපි කියනවා එතනදී විකරණයක් වෙලා කියලා. ඒ කියන්නේ වෙනස් වීම. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ බාහිර ශ්‍රවණාලයේ තියෙනවා කියලා විකරණය වූ මොනවාද ස්වේද ග්‍රන්ථි. හැබැයි අපි කොයිම අවස්ථාවකදීවත් කෘත්‍ය හදි කියන්නේ ඒවා මගින් කලාන්දුරු ශ්‍රාවය කරයි කියලා. මොකද කෘත්‍යනේ මේ ව්‍යුහයනේ අහන්නේ. ඒ අගස්ස කෘත්‍ය ලියන්න යන්න එපා. ඒක ඔක්කොම පැටලෙනවා. ඔන්න එහෙනම් අපි බාහිර කන ගැන කතා කරා. ඊළඟට අපි කතා කරන්න යන්නේ මෙන්න මේ මැද කන ගැන. මැද කනේ දැන් බාහිර ශ්‍රවණාලය ඉවර වෙන්නේ කර්ණපටහ පටලේ. කර්ණපටහ පටලේ ඉඳන් මෙතන තියෙන අණ්ඩාකාර ගවාක්ෂය වෙනකන් මැද කනේ ස්ථාපිත වෙලා තියෙනවා මෙන්න මෙහෙම අස්තිකා තුනක්. මේ අස්තිකා වලට අපි කියනවා කර්ණ අස්තිකා කියලා. මෙයා මුද්ගලිකාව, මෙයා නිගාතිය, මෙයා දරණකය. දරණකයට යටින් තියෙනවා අණ්ඩාකාර ගවාක්ෂය, ඊට යටින් තියෙනවා ගෝලාකාර ගවාක්ෂය. කියන්නේ මේ මෙතනින් තියෙනවා ගෝලාකාර ගවාක්ෂය. මෙන්න මේ විවර දෙකම, ඒ කියන්නේ ගවාක්ෂ දෙකම තියෙන්නේ ඇතුළු කනේ මධ්‍ය බිත්තියේ. එහෙනම් අපිට කියන්න පුළුවන් ඇතුළු කනේ මධ්‍ය බිත්තියේ විවර දෙකක් තියෙනවා. ඒ තමයි අණ්ඩාකාර ගවාක්ෂයයි ගෝලාකාර ගවාක්ෂයයි. අණ්ඩාකාර ගවාක්ෂය ආවරණය වෙලා තියෙනවා දරණකයෙන්. එතකොට ගෝලාකාර ගවාක්ෂය ගෝලාකාර ගවාක්ෂය ආවරණය වෙලා නෙමෙයි තියෙන්නේ. ඒක වැහිලා ගිහිලා තමයි තියෙන්නේ. ඒක වැහිලා තියෙනවා තන්තුමය පටකයකින්. පැහැදිලිද? තුනී තන්තුමය පටකයකින් මෙන්න මේ ගෝලාකාර ගවාක්ෂය වැහිලා ගිහිලා තියෙනවා. එතකොට වැසී ඇත කියලා ඔයාලා ලියන්න ඕනේ. ඒක ලියන්න ආව. ඊට පස්සේ අපි ගත්තාම මෙන්න මෙතන ඔයාලට පේනවා නාලයක් තියෙනවා. මෙන්න මේ නාලයට අපි කියනවා යුස්ටේකීය නාලය කියලා. මේ නාලයෙන් කරන්නේ මේ මැද කණයි අපේ ග්‍රසනිකාවයි සම්බන්ධ කරන එක. ඒ කියන්නේ මේ කෙලින්ම යන්නේ ග්‍රසනිකාවට. ඒ වගේ මතක තියාගන්න මේ මැද කන තනිකරම වාතයෙන් පිරලා තියෙන්නේ. එහෙනම් අපි මේකට කියනවා ශංඛක අස්ථිය තුල තියෙන වාතයේ පිරි කුටීරයක් කියලා. අපි ඇතුළු කන ගත්තාම ඇතුළු කන පිහිටලා තියෙන ශංඛක අස්ථිය තුල. එතකොට මේ ශංඛක අස්ථිය තුල තියෙන ඇතුළු කනට අයිති වෙනවා කියලා අපි කියනවා නාල පද්ධතියකුයි අස්ථි කොටසකුයි. අස්ථි කොටසක් සහ නාල කොටසක්. ඉතින් ඒකින්ද අපි මේකට කියනවා ඇතුළු කන සමන්විත වෙන්නේ ජාලාකාර නාල පද්ධතියකින් හා කුටීර සහිත අස්ථිමය ගහණයකින් කියලා. ඒ කියන්නේ අස්ථි කොටසක් තියෙන මේ අස්ථිවල කුටීර තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ඇතුළු කන සමන්විත වෙනවා ශංඛක අස්ථිය තුල තියෙන මොනවාද? ජාලාකාර නාල පද්ධතියයි කුටීර සහිත අස්ථිමය ගහණයයි. පැහැදිලිද? ජාලාකාර නාල පද්ධතියයි කුටීර සහිත අස්ථිමය ගහණය. ඒ වගේම තමයි මේ අස්ථිමය ගහණය තුල තියෙනවා තවත් ජාලාකාර පටලමය ගහණයක්. අස්ථිමය ගහණය තුල මොකක්ද තියෙන්නේ? ජාලාකාර පටලමය ගහණය. මේක තමයි යාල තරල පිරලා තියෙන්නේ. එහෙනම් අපි කියනවා මේක මොකද්ද? තරලයේ පිරි ජාලාකාර පටලමය ගහණය කියලා. මේක හොඳට මතක තියාගන්න. මේක ටිකක් පාඩම් කරගන්න වචන ටික අමතක වෙයි. ඒක හින්දා පැටලෙන හින්දා ඇතුළු කන හැදිලා තියෙන්නේ ශංඛක අස්ථිය තුල තියෙන ජාලාකාර නාල පද්ධතියයි කුටීර සහිත අස්ථිමය ගහණයයි එකතු වෙලා. කුටීර සහිත අස්ථිමය ගහණයට අයිති වෙනවා ජාලාකාර පටලමය ගහණය. ඒකේ තරලයේ පිරලා තියෙනවා. පැහැදිලිද? එතකොට එහෙම තමයි මේ ඇතුළු කනේ කොටස් තුන හැදිලා තියෙන්නේ. මොනවාද? අර්ධ චක්‍රාකාර නාල තුන, ඊළඟට අලින්දය, ඊළඟට කර්ණ ශංඛය. ඇතුළු කනේ කොටස් තුනයි කර්ණ ශංඛය, අලින්දය සහ අර්ධ චක්‍රාකාර නාල තුන. දැන් බලන්න අපි ගත්තොත් එහෙම මැද කනට ආසන්නවම තියෙන එකට තමයි අපි අලින්දය කියන්නේ.
අපි කියනවා මේ අලින්දය ඇතුලේ තියෙනවා කියලා පටලමය මඩි දෙකක්. මොනවාද? පටලමය මඩි. මේ වචන ටික ඔයාලට ඔළුවේ හොඳටම තියාගන්න වෙනවා. මේක කියන දෙතුන් පාරක් බලන්න. පටලමය මඩි තියෙනවා. පටලමය මඩි දෙකක් තියෙනවා. එකක් තුම්බිකාව, අනිත් එක මඩිච්චිය. තුම්බිකාව සහ මඩිච්චිය කියලා පටලමය මඩි දෙකක් තියෙනවා. ඒ වගේම මේ අර්ධ චක්‍රාකාර නාල තුන ගත්තාම ඔයාලට පේනවා මේවා පටන් අරන් තියෙන තලින්තයෙන් ඉවර වෙලා වගේ අපිට පේන්නේ තලින්තේ. ඒ හින්දා අපිට කියන්න පුළුවන් අර්ධ චක්‍රාකාර නාල තුන අලින්දයත් එක්ක සන්තතිකව තියෙනවා කියලා. මොකද වෙලා තියෙන්නේ? අලින්දයත් එක්ක මේ ටික සන්තතිකව තියෙනවා. ඒ කියන්නේ එකිනෙකට සම්බන්ධ වෙලා ඒකත් එක්කම තියෙනවා, වෙන වෙලා ගිහිල්ලා නැහැ. ඒ වගේම මේ නාල තුන අපි ගත්තොත් එහෙම මේ නාල තුන ඇත්තටම තියෙන්නේ මේ විදිහට එකිනෙකට ලම්බක තල තුනක. මෙන්න මෙහෙම. එකිනෙකට ලම්බක තල තුනක තමයි මේකෙන අර්ධ චක්‍රාකාර නාල තුන තියෙන්නේ. ඒක ඉතින් අපිට මෙතන එහෙම අඳින්න බෑ. ඊළඟට අපි කතා කරමු කර්ණ සංඛ්‍යය ගැන. කර්ණ සංඛ්‍යය ගැන කතා කරද්දී මෙතන පැහැදිලි කරගන්න ටිකක් තියෙනවා. හොඳට මේක තේරුම් ගන්න ඕනේ. බලන්න. අපි කර්ණ සංඛ්‍යය ගත්තොත් මුලින් මේක හැඩය පොඩ්ඩක් කියලමු. මේකට අපි කියනවා දඟරමේ ව්‍යුහයක් කියලා. මේකට අපි කියනවා දඟරමේ ව්‍යුහයක් කියලා. මෙන්න මේ කර්ණ සංඛ්‍යය. කර්ණ සංඛ්‍යය ගත්තාම කර්ණ සංඛ්‍යයේ තියෙනවා මෙන්න මෙහෙම නාල තුනක්. නොහොම යන මෙන්න මේ වගේ නාල තුනක් තියෙනවා. නාල තුනක් තියෙනවා. හරිද? නොහොම නාල තුනක් තියෙනවා. මෙන්න මේ නාල තුන අපි ගත්තාම මෙන්න මේ උඩින් තියෙන නාලයට අපි කියනවා අලින්ද නාලය කියලා. මේකට අපි කියනවා අලින්ද නාලය. මැද තියෙන එකට අපි කියනවා කර්ණ ශංක ප්‍රනාලය කියලා. යට තියෙන එකට අපි කියනවා කර්ණ පටහනාලය කියලා. උද මොකද්ද? අලින්ද නාලය. යට මොකද්ද? කර්ණ පටහනාලය. මෙතන මොකද්ද? මැද මොකද්ද? කර්ණ ශංක, ඒක විතරක් ප්‍රනාලය. දැන් එතකොට බලන්න මේ වගේ මොකද වෙන්නේ කියලා. මෙන්න මේ අලින්ද නාලය පටන් ගන්නේ ඔයාලට මතකද දරණකයත් එක්ක තිබ්බ විවරය. ඒකට අපි කියනවා මොකද්ද? අණ්ඩාකාර ගවාක්ෂය කියලා. අලින්ද නාලය පටන් ගන්නේ අණ්ඩාකාර ගවාක්ෂයෙන්. ඒ වගේම මේ පටන් ගන්න අලින්ද නාලය ගිහිල්ලා කෙලින්ම සම්බන්ධ වෙනවා කර්ණ පටහනාලයට. ඒ කියන්නේ අපි කියනවා අලින්ද නාලය කර්ණ පටහනාලය එකිනෙකට සන්තතිකයි කියලා. ඒ සම්බන්ධයිනේ. ඊට පස්සේ එතකොට මෙතන තමයි මේක පටන් ගන්නෙ. ඊට පස්සේ මේක ඉවර වෙන්නේ ගිහිල්ලා ගෝලාකාර ගවාක්ෂය. එහෙනම් අපිට මෙහෙම කියන්න පුළුවන්. අලින්ද නාලය පටන් ගන්නවා අණ්ඩාකාර ගවාක්ෂයෙන්. ඊට පස්සේ කර්ණපටහනාලය අවසන් වෙනවා ගෝලාකාර ගවාක්ෂයෙන්. ඒ වගේම අලින්ද නාලය කර්ණපටහනාලය එකිනෙකට සන්තතිකයි. ඒ වගේම තමයි මේක ඇතුලේ යනවා තරලයක්. ඒ කියන්නේ මේ දෙක සන්තතිකයි කියන්නේ මේ දෙකේම යන්න ඕනේ එකම තරලයක්නේ. ඒ තරලය තමයි පරිවසා තරලය. පරිවසා තරලය. ඒ වගේම මේ මැද තියෙන කර්ණ ශංක ප්‍රනාලය යන්නේ පරිවසා තරලය නෙමෙයි. අපි ඒකට කියනවා අන්තාවසා තරලය. ඒක මොකද්ද? අන්තාවසා තරලය. දැන් මේවා තුනට ඔයාලට කියන්න පුළුවන් කර්ණ ශංකයේ ප්‍රධාන කොටස් තුනක් ඇත කියලා කියන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම කියන්න පුළුවන් කර්ණ ශංකයේ ප්‍රධාන කුටීර තුනක් ඇත කියලා. ඒතකොට ප්‍රශ්නයක් නෑ. මේ දෙකම එක වගේ තමයි. ඊට පස්සේ අපි දැන් කතා කරමු මෙන්න මේ කර්ණ ශංක ප්‍රනාලය ඉවර වෙන්නේ කොහෙන්ද? අපි දන්නවනේ. අලින්ද නාලය මේ නාල දෙක ඉවර වෙන තැන පටන් ගන්න තැන අපි දන්නවා. අපි දැන් බලමු මේ කර්ණ ශංක ප්‍රනාලය ඉවර වෙන්නේ කොහෙන්ද කියලා. බලමු. අපි කර්ණ ශංක ප්‍රනාලය දෙකේ පිටිපස්සට එනකොට අපි කියනවා පාදස්තයට එනකොට කියලා. මෙන්න මේ පාදස්ත කොටසට අපි කියනවා මෙන්න මෙහෙම වෙනවා මේක. මේකට අපි කියනවා පාදාශ්‍ර පටලය කියලා. මේකට අපි කියනවා පාදාශ්‍ර පටලය කියලා. පාදාශ්‍ර පටලයේ තියෙනවා විශේෂිත අවයවයක්. ඒ කෙලින්ම අවයවයක්. අපි ඒකට කියනවා කෝටි අවයවය කියලා. අපි ඒකටම කියනවා කෝටි අවයවය කියලා. මම මේක පෙන්වන්නම්. මේ තියෙන්නේ ඒක. බලන්න. මම මේ කළු පාටින් ඇඳලා තියෙන්නේ ඔය කියන පාදාශ්‍ර පටලය.
එතකොට මේ තමයි කර්ණශංක ප්‍රණාලයේ අවසාන කොටස. පාදස්තේ කියලා කියන්න පුළුවන්. ඒකේ තියෙනවා මේ පටලයට අපි කියනවා පාදාශ්‍ර පටලය කියලා. පාදස්තේ ඇති පටලය කියන අදහසෙන් තමයි පාදාශ්‍ර පටලය කියන එක දීලා තියෙන්නේ. ඔයාලට පේනවද මේ පාදාශ්‍ර පටලයත් එක්ක මේ තියෙන කොටසටම අපි කියනවා කෝටි අවයවය කියලා. කෝටි අවයවය. කෝටි අවයවයේ සෛල ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න ඔයාලට පේනවද මේ නිකන් රෝම වගේ තියෙනවා මේ සෛලවල. මේ සෛල කොටසට අපි කියනවා රෝම සෛල කියලා. පැහැදිලිද? මේ රෝම වගේ තියෙන ඒවට අපි කියනවා රෝම සෛල කියලා. මේ ඇත්තටම තියෙන්නේ සංවේදක ස්නායු. මේ තියෙන ස්නායු වල අක්ෂණ කොටස. හරි. මුලින්ම මතක තියාගන්න මේ තියෙන්නේ කර්ණ සංක රෝම සෛල. මේවට අපි කියනවා කර්ණ ශංක රෝම සෛල කියලා. මේවට අපි කියනවා ආධාරක සෛල කියලා. එහෙනම් කෝටි අවයවයේ සෛලාකාර දෙකක් තියෙනවා. ඒ තමයි ආධාරක සෛලයි කර්ණ ශංක රෝම සෛලයි. ඊට පස්සේ ඔයාලට පේනවද මේ උඩ නිකන් ගහක කොළයක් වගේ එකක් තියෙනවා. මේකට අපි කියනවා ටෙක්ටම් පටලය කියලා. මේකට අපි කියනවා ටෙක්ටම් පටලය. කියනවා ටෙක්ටම් පටලය කියලා. මේ ටෙක්ටම් පටලය මෙතන එල්ලෙමින් තමයි තියෙන්නේ. ටෙක්ටම් පටලයේ තියෙන කෝටි අවයවය මතින් එල්ලෙමින්. පැහැදිලිද? එහෙනම් මානව කන ගැන ඔයාලට දැනගන්න තියෙන ওই ටික තමයි.